අයබෝන් මම වෛද්‍ය චමල් සංජීව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති. ජනාධිපතිවරයා මීට දින කිහිපයකට කලින් ස්වකීය දෙවෙනි අයවැය ඉදිරිපත් කළා. එම අයවැය ඇතුළේ තියෙන ආර්ථික විද්‍යාත්මක කරුණු හෝ මේ රටේ අනාගත ආර්ථිකය සම්බන්ධව අයවැය සමග ගැට ගහගෙන තිබෙන ඒ ක්‍රමෝපායන් වැඩසටහන් මාර්ග සැලසුම් ගැන විශ්ලේෂණයක් කරනවට වඩා අපට පේන දෙයක් තමයි අයවැය ඇතුලේ මේ රටේ රැඳී සිටිය යුතුම මේ රටේ රැඳී සිටලා නිදහස් සෞඛ්‍ය සේවාව වෙනුවෙන් විශාල සේවයක් කිරීමට අප කැප වී සිටින සෞඛ්‍ය වෘත්තිකයන්ගේ සමාජ සුබසාධක කටයුතු සම්බන්ධව වැඩි බරක් ලබා නොදීපු අයවැයක් බවට පත් වෙනවා. විශේෂයෙන්ම අපි දන්නවා අපේ රටේ පහුගිය අවුරුදු 5ක කාලයේදී විශේෂඥ වෛද්‍යවරු හා වෛද්‍යවරු 1000ක් 2000ක් අතර ප්‍රමාණයක් ස්ථීරව හෝ తాවකාලික වශයෙන් රට හැර ගොස් තිබෙනවා. ඒ වගේම තමයි අලුත බිහි වෙන වෛද්‍යවරු, තරුණ වෛද්‍යවරු සහ තරුණ විශේෂඥ වෛද්‍යවරු වැඩි ප්‍රමාණයක් මේ රට තුල රැඳී සිටීම වෙනුවට විදේශ රටවල් වල රැඳී සිටීම සඳහා වන වෛද්‍ය උපාධි සම්පූර්ණ කරලා රටින් බැහැරව යන්න වැඩි ප්‍රවණතාවයක් තිබෙන කාලයක්. ඒතර ඒ වගේ අවස්ථාවකදී අපි දැක්කා රටේ සෞඛ්‍ය අමාත්‍යවරයා විදේශ රටවල් වල කරන සංචාරවලදී යලි ලංකාවට එන්න කියලා රට හැර ගිහපු වෛද්‍යවරුන්ට කරන ආරාධනා. හැබැයි අවාසනාව මේ අයවැය ඇතුලේ ඒ ප්‍රායෝගිකව එළිය කියන කරුණු සමග සමපාතව මේ රටේ වෛද්‍යවරු විශේෂඥ වෛද්‍යවරුන්ට රට තුල රැඳී සිටීම දිරිමත් කරන අන්දමේ කිසිදු යෝජනාවක් නැහැ. අපේ රටේ දැනට සේවය කරන තරුණ වෛද්‍යවරු අතරින් 5000කට ආසන්න ප්‍රමාණයක් ජීවිත කාලේ කවදාවත් නිදහස් වාහන බලපත්‍රයෙන් නැත්නම් පර්මිට් එක ලැබිච්ච වෛද්‍යවරු නෙමෙයි. ඒ වගේම දෙවෙනි තුන්වෙනි වාහන බලපත්‍රයේ බලාපොරොත්තුෙන් සිටින වෛද්‍යවරු සමග සමස්ත වෘත්තිකයන් 20000කට ආසන්න ප්‍රමාණයක් මේ වාහන පර්මිට් එක ගැන යම් බලාපොරොත්තුවක් තියාගෙන හිටියා. ඒ අතරේ අපි දැක්කා ජනාධිපතිවරයා ස්වකීය අයවැය කතාවේදී කියනවා අලුතින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් සමග කැබ්‍රත ගෙන්වීම සඳහා විශාල මුදල් ප්‍රමාණයක් අයවැයෙන් වෙන් කරන බව. ඒ වගේම මේ අයවැයේ විශේෂත්වයක් තිබුණා. ඒ තමයි සුනකයන් ඇතුළු සත්වයින්ගේ සුබසාධක කටයුතු සඳහා අති විශාල රුපියල් මිලියන ප්‍රමාණයක් මේ අයවැයෙන් වෙන් කිරීමත් අපි දැක්කා. හැබැයි අවාසනාව තමයි සුනකයන් ඇතුළු සත්වයින්ගේ සුබසාධනය වෙනුවෙන් අතිවිශාල මුදලක් වෙන් කරන මේ රජය මේ රටේ නිදහස් සෞඛ්‍ය සේවාව පවත්වාගෙන යාම වෙනුවෙන් මේ රටේ සාමාන්‍ය මහ ජනතාවගේ සෞඛ්‍ය පහසුකම් ලබා දීමේ ප්‍රාථමික, ද්විතීක, තෘතීක සත්කාරක සේවා සඳහා අඛණ්ඩවම පැය 24ම, සතිය දවස් 7ම, මාසෙ දවස් 30ම, අවුරුද්දේ දවස් 365ම සේවය කරන සෞඛ්‍ය වෘත්තිකයන් වෙනුවෙන් යොදවලා තිබෙන්නේ ඊ타ත්ම අඩු නැත්නම් නොගැනිය හැකි තරම් අවධානයක්. මේක ඊ타ත්ම කනගාටුදායක තත්වයක්. අද වන විට විශේෂඥ වෛද්‍යවරු ඇතුළු මේ සෞඛ්‍ය වෘත්තිකයන්ට වැටුප් දීමනා විෂමතා සම්බන්ධව, අතිකාල සහ අමතර දීමනා සම්බන්ධව, රජයේ නිවාඩු දින දීමනා සම්බන්ධව ඔවුන් අතරින් සමහරක් අපි දන්නවා ග්‍රාමීය රෝහල් වල, දිසා රෝහල් වල සහ ප්‍රාථමික මට්ටමේ පවතින මූලික රෝහල් වල අඛණ්ඩවම සේවය කරන වෛද්‍යවරු හා සෞඛ්‍ය වෘත්තිකයන්. ඒ වෛද්‍යවරු සමහර අයට දවසේ පුද්ගලික හේතුවකටවත් නිවාඩුවක් ගන්න බෑ. ඒ වගේම තමයි දුර බැහැර පර්යන්තව සේවය කරන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරුන්ට තිබෙන ඉතාමත්ම අවම පහසුකම් ප්‍රමාණයක්. ඒ නිසා මේ අයවැය ඇතුලේ අවම තරමේ මේ රටේ අඩු පහසුකම් සහිතව සේවය කරන දිසා රෝහල්, ග්‍රාමීය රෝහල්, ප්‍රධාන මට්ටමේ දුෂ්කර ප්‍රදේශවල තියෙන ප්‍රාථමික රෝහල් හා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල කේන්ද්‍රකට හෝ ඒවායේ සේවය කරන විශේෂඥ වෛද්‍යවරු සම්බන්ධව හෝ යම් ආකාරයක දිරිගැන්වීමේ දීමනාවක් එකතු කළා නම් මම හිතන්නේ මේ රටේ සෞඛ්‍ය වෘත්තිකයන්ට මේ ආණ්ඩුව කෙරෙහි විශ්වාසයක් ඇති කර ගැනීමේ තවත් පළවෙනි පියවරක් වෙන්න තිබුණා. ඒ වගේම තමයි මේ රටේ සෞඛ්‍ය පද්ධතිය ඇතුලේ
ඖෂධ සැපයුම නියාමනය බෙදා හැරීමේ බරපාන ප්‍රධානම ගැටලුව තමයි අපේ රටට ගෙන්වන ඖෂධවල ගුණාත්මකභාවය පරීක්ෂා කිරීම. අදටත් අපේ රටේ ගෙන්වන ඖෂධවල ගුණාත්මකභාවය පරීක්ෂා කිරීම සම්බන්ධව රට ඇතුලේ නිසි ප්‍රමිතිගත රසායනාගාරයක් නැහැ. ඒතර මේ රසායනාගාරය හදන්න වැය වෙන්නේ රුපියල් බිලියන 5කට ආසන්න මුදලක් බව තහවුරු වෙලා තිබෙනවා. ඒතර අපි හිතුවා මේ අයවැය ඇතුලේ මේ ගුණාත්මකභාවයෙන් ඉහළ ඖෂධ නියාමන අධිකාරී රසායනාගාරයේ සඳහා වැඩි බරක් ලබා දෙන්න කටයුතු කරાવી කියලා. ඒ වගේම තමයි අපේ රට ඇතුලේ දේශීය ඖෂධ නිෂ්පාදිතය වැඩි කරලා මේ රටට විදේශ රටවල් වලින් ඖෂධ ආනයනය සීමා කිරීම සඳහා වැඩි බරක් ලබා දෙවි කියලා. හැබැයි මේ වෙනුවට අපි දැක්කා ගොඩනැගිලි ඉදි කිරීම සඳහා වැඩි පිරිවැයක් මේ අයවෙන් වෙන් කළ තිබෙනවා. අපි ජනාධිපතිවරයාට මතක් කරන්න කැමතියි පසුගිය අයවැයෙන් සෞඛ්‍ය පද්ධතිය සඳහා වෙන් කරපු සමස්ත ප්‍රතිපාදන වලින් 20ත් 30ත් අතර ප්‍රමාණයක් තමයි අවසානයේ පෙරලා ප්‍රතිලාභ විදියට මූල්‍යමය හෝ ප්‍රාග්ධන විදියට හරි එහෙම නැත්නම් මහ ජනතාවට සේවා සැපයීමේදී භාවිතා වෙලා තිබෙන්නේ. ඊටු 70%ම නැවත භාණ්ඩාගාරයට හැරිලා ගිහිපු බව ජනාධිපතිවරයා හොඳටම දන්නවා. ඒතර ඒ වගේ දුර්වල මූල්‍ය පරිපාලනයක් තිබෙන දුර්වල රාජ්‍ය පරිපාලනයක් තිබෙන සෞඛ්‍ය පද්ධතිය ඇතුලේ මේ මෙවර ඉදිරිපත් කරලා තිබෙන අයවැයේ භෞතික සම්පත් සංවර්ධන වැඩසටහන් වල සාර්ථකත්වය කොහොම සිදු වෙයිද කියලා මම හිතන්නේ ජනාධිපතිවරයා පසුවිපරමක් කළ යුතුයි. එහෙම නැත්නම් මේ පාර අයවැයේ තියෙන සංඛ්‍යාලේඛන අවසානයේදී අවුරුද්ද අවසාන වන විට ලබන අවුරුද්දේ අයවැය වන විට සංඛ්‍යාලේඛන වලට පමණක් සීමා වුණොත් ඒක නිදහස් සෞඛ්‍යයට ඍජු බලපෑමක් බවට පත් වෙනවා. ඒ වගේම තමයි අපි දැක්කා මේ රටේ හෘද රෝග ශල්‍ය කර්ම ඇතුළු ශල්‍ය කර්ම සඳහා 20000කට අධික ප්‍රමාණයක් පොරොත්තු ලේඛනවල ඉන්නවා. අපි ඉල්ලීමක් කළා මේ රෝගීන් සඳහා පෞද්ගලික අංශයෙන් වෛද්‍ය පහසුකම් ලබා ගැනීම සඳහා ප්‍රතිපාදන හෝ ජනාධිපති අරමුදල මීට වඩා විවර විය යුතු බව. ඒතර එවැනි සාකච්ඡාවක් මේ අයවැය ඇතුලේ සිද්ධ වෙලා නැහැ. ඒ නිසා රජයේ වියදමින් മന്ത്രിවරු ඇතුළු කණ්ඩායම් වලට කැබ් රථ ගේන විට ඒ කැබ් රථයේ විතරක් නෙමේ කැබ් රථයේ නඩත්තුව ඉන්ධන කැබ් රථයට අලුතෙන් රියදුරු මහතුරු බඳව ගන්න වෙනවා. කාර්ය මණ්ඩල බඳව ගන්න වෙනවා. ඒ නිසා අර පර්මිට් එක දුන්නට වඩා අමතර බරක් පිරිවැයක් රජයට සිද්ධ වෙනවා. ඒ වගේම අවුරුදු පහ අවසාන වලට කැබ් රථයේ උපයෝගීතාව අඩු වෙනවා. කැබ් රථයේ වටිනාකම අඩු වෙනවා. හැබැයි මහ ජනතාවට බදු මුදලින් ගෙවන්න තිබෙන මුදල කිසිසේත් වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා තමාගේ වියදමින් වාහනයක් මිලදී ගන්න മന്ത്രിවරුන්ට හෝ රාජ්‍ය නිලධාරීන්ට අවස්ථාව දෙනවා වෙනුවට මේ කැබ් රථ ආනයනය කරලා බෙදා දීම සාධාරණීකරණය කරන්න දරන උත්සාහය දිගු කාලීනව කොයිතරම් සාධාරණ වෙයිද කියලා ජනාධිපතිවරයා කල්පනා කරලා බලන්න ඕන. ඒ නිසා අපි හිතනවා අයවැය දෙවන වර කියවීමේදී මෙන්න මේ අඩුපාඩු සම්පූර්ණ කරගෙන මේ රටේ සෞඛ්‍ය පද්ධතියේ ස්ථාවරභාවය වෙනුවෙන් නිදහස් සෞඛ්‍ය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් වැඩි අවස්ථාවක් වැඩි දර්ශක ප්‍රමාණයකට අවස්ථාව ලැබෙන විදිහට අයවැය වෙනස් වේවි කියලා. එහෙම නැත්නම් මේ රටේ වෛද්‍යවරු විශේෂඥ වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය වෘත්තිකයන් මේ අයවැයේ බොහෝ කරුණු සම්බන්ධව සෞඛ්‍ය පද්ධතිය වෙනුවෙන් වෙන් කරපු අවධානය සම්බන්ධව සතුටකින් නෙමේ සිටින්නේ. ස්තුතියි.